විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්වනු ඇති බවට දේශපාලන කවයන්හි සාකච්ඡා වෙමින් ඇති බවට සති අන්ත අරුණ පුවත්පත වාර්තා කර තිබේ. ඒ පිළිබඳව වාර්තාවේ සඳහන් කර ඇත්තේ net FM ගුවන්විදුලි නාලිකාවේ සභාපති නිහාල් සෙනවිරත්න ඈපාගේ දියණිය වන අකිලාගේ විවාහ මංගලය පසුගිය සතියේ පැවැත්වුණේ ගාල්ලතරු පහේ හෝටලයකයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විදේශ ඇමති විජිත හේරත්, හිටපු ඇමතිවරුන් වන තලතා අතුකොරල හා වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් සිටියේ එකම මේසයක වෙයි. මෙහිදී හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන රොෂාන් රණසිංහ ක්‍රීඩා ඇමතිදුවරින් ඉවත් කිරීම ගැන කතාබහක් ඇති වී තිබේ. මෙම කතාබහ කරන විට විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැමිණ අසුන්ගත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ළඟයි. එය මේසේ සිටි මාධ්‍යවේදියෙක් විදේශ අමාත්‍යවරයාගෙන් අසා සිටියේ ඔබ ලබන අවුරුද්දේ අග්‍රාමාත්‍යවරයා වෙනවා කියලා ආරංචි යනුවෙන්. ඇයි ලබන අවුරුද්දේ මේ අවුරුද්දෙම පුළුවන් ඇමතිවරයාගේ පිළිතුර දුන්නේ සිනහසෙමිනි. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා හා විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩි කාලයක් සතර කමන්ත්‍රණයක නිරත වූහ. ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය 250 වන ජාතික දින උත්සවයේදී තානාපති කාර්යාල කිහිපයක නිලධාරීන් මෙන්ම බටහිර තානාපති කාර්යාලයක නිලධාරීන් කතාබහ කර ඇත්තේ ඉදිරියේදී ආණ්ඩුවේ අගමැති ධුරයේ සටනක් නිර්මාණය වෙනු ඇතැයි අනුමාන කරන බවයි.